මොකක්ද මේක? මේ තියෙන Samsung Galaxy A07 කියන device එක. මේක ගැන කතා කරන්න තව ගොඩක් දේවල් තියෙන හින්දා අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා අපි channel එක සාම subscribe කරලා නැත්නම් ඔයා දැම්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් පුංචි ඉල්ලීමක් කරන්න my channel එක subscribe කරන්න කියලා. මොකද ඒක අපිටත් අපේ channel එකටත් කරන ගොඩක් ලොකු උදව්වක්. ඒ හින්දා අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න. ඉතින් අපිට මේක මුලින්ම display එකෙන් පටන් ගන්න තිබුණා. හැබැයි අපි ඊට කලින් මේකේ unboxing වීඩියෝ එකට යමු. ඒ කොටසට ගිහින් ඇවිත් අපි මේකේ තියෙන build and design එක, display එක, battery එක, camera එක ගැන කතා කරමු. ඉතින් මේකේ unboxing එක මම හිතුවා ඔයාලට අනිවාර්යෙන් දෙන්න. මොකද මේකේ feeling එක ඔයාලට දෙන්න හිතුවා. එහෙනම් අපි ඉක්මනට ෆෝන් එක unbox කරන් එමු review කරන්න. ඉතින් මේ විදිහට ලස්සන ඇත්තරම මේ iPhone එකක box එකකට වඩා ගොඩක් ලොකුයි. ඉතින් iPhone එකක box එකකට සමාන කරන්න බෑ කොයි වෙලේවත්. මොකද ෆෝන් එක ලොකුවට ගහනවා Samsung ලා. ඒ වගේම මේකේ අපිට මෙන්න මේ වගේ ලස්සන oil paper එක අපිට A07 එක දීලා තියෙනවා. ඉතින් අපි ඒක නම් පැත්තකින් තියාගමු. ඉතින් මේ විදිහට පැත්තකින් තියාගත්තට පස්සේ අපිට මේ වගේ තව box එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා දන්නවා Samsung ලගේ box වල තියෙන දේවල්. අනිවාර්යෙන් ඕක ඇතුළේ තියෙනවනේ paper works එකයි. බලමු ඉතින්. මේකේ තියෙනවා යාළුවනේ ඇත්තටම මේ වගේ box කීපයක් තමයි තියෙන්නේ. මොනවා වුණත් white color එකෙන්ම නිෂ්පාදනය කරන්න අමතක කරලත් නැහැ. මේ වගේ box එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේකෙන් මම කිව්ව විදිහට SIM remote tool එක තියෙනවා පිටිපස්සේ. මෙන්න මේ වගේ හරිම හුරු බුහුරේ ලස්සන SIM remote tool එකක් අපිට මේක හම්බෙලා තියෙනවා. ඉතින් අපි මේ box එක remove කරගෙන බලමු. ඉතින් box එකත් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ cable එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් type C to type C original genuine cable එකක් අපිට මෙයාලා box එකේ අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම දැන් අපිට තියෙනවා මේකේ paper works. ඉතින් මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ෆෝන් එකේ paper works ටික. ඉතින් ෆෝන් එකේ user guide එකයි ඔක්කොම ටික එක චූටි කොලියක තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ warranty card එක. ඉතින් ඔයාලට පුළුවන් අවුරුද්දක් ඇතුළත මේක මොකක් හරි කේස් එකක් වුණොත් චේන්ජ් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ කේබල් එකේ පුංචි බොක්ස් එක. ඉතින් කේබල් එක දාලා තිබ්බේ ඕකට තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඒ බොක්ස් එකත් ඉවර වෙලා ගියේ. ඉතින් දැන් අපි ෆෝන් එක එහෙනම් අර ඔයිල් පේපර් එකෙන් රැක් කරන් බලමු. අන්පැක් කරගෙන ෆෝන් එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට මේක දැනෙන ඇති ෆීලිං එක ඇත්තටම මටත් ඒ විදිහට මේ ෆීලිං එක දැනුණා. ඉතින් මේ විදිහට ඇත්තටම අතර මාරම කම්ෆර්ටබල් විදිහට තමයි මේ ෆෝන් එක මම නිෂ්පාදනය කරලා තියෙන්නේ. පිටිපස්සෙන මැට් ෆිනිෂ් එක. ඒ වගේම වටේ ෆ්‍රේම් එකට ඇලුමිනියම් විදිහට යාලා මැටීරියල්ස් හොයාගෙන හදලා තියෙනවා. ඒ වගේම මම මේකේ මෙන්න මේ බෙසල්ස් වලටත් ගොඩක් කැමතියි. මොකද ඒකේ වොලියුම් රොකෝ එකටයි පවර් බටන් එකත් එක තියෙන ෆින්ගර් ප්‍රින්ට් එකටයි යාලා වෙනම කැලලක් ගෙනත් තියෙනවා. බෙසල්ස් පොඩ්ඩක් එතනදී ලොකු කරලා වගේ තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ කැමරා ඩිසයින් එක ඉතින් අපි ඒවා වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. ඉතින් දැනට ඔයාලට අන්බොක්සින් එක්ස්පීරියන්ස් එක දෙන්න ඕනේ ඉඳ තමයි මේ වගේ පොඩ්ඩක් ඔයාලට මේ පොඩි වීඩියෝ එකක් කරේ. ඉතින් මේ විදිහට තමයි අපිට ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මම කිව්ව විදිහට මේ වොලියුම් රොකෝ එක ගාව තමයි යට තියෙන්නේ අපි ෆින්ගර් ප්‍රින්ට් එකත් එක්ක පවර් බටන් එක. ඉතින් මේ විදිහට ඉක්මනට අපිට මේ ෆින්ගර් ප්‍රින්ට් එක මාරම ස්පීඩ් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම කැමරා එකකින් තමයි වීඩියෝ කරන්නේ. කැමරා එකකින් කිව්වේ Redmi A3 එකකින්. ඉතින් මේ විදිහට මම dynamic wallpapers එහෙම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ෆින්ගර් ප්‍රින්ට් එක මාරම ස්පීඩ්. ඉතින් ඔයාලා දැක්ක විදිහට iPhone එක unbox කරනවා වගේ feeling එකක් ඔයාලට දැනෙන්නේ නැති. මොකද Samsung ලා නිකන් iPhone ලා copy කරන්න හදනවා වගේ ටිකක් තියෙනවා. මොකද ඒකේ box එක open කරන හැටි ඔයාලා දකින්න ඇති unboxing කොටසේ. ඉතින් මේ part එක ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ phone එකේ review කොටසට යන්න. ඉතින් මේ phone එක ගැන මුලින්ම කතා කරද්දි මේක display එක ගැන කතා කරන්න ඕනේ. මොකද මේකට තියෙන්නේ 6.7 inches display එකක්. ඒ වගේම මේක අපිට IPS panel එක. IPS LCD panel එකක් තමයි Samsung ලා විසින් අපිට මේ පාර ලබා දීලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට 900 nits එකක් brightness level එක දීලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු වාසියක් වෙන්න ඕනේ ඔයා outdoor use කරන කෙනෙක් නම්. ඉතින් indoor use කරන කෙනෙක්ටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකේ refresh rate එක සෑහෙන ලොකු refresh rate එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මොකද මේකට අපිට දීලා තියෙන්නේ 90 Hz refresh rate එකක්. A01 එකේ ඉඳන් A06 එකට යනකම් ඇත්තටම overprice කියන segment එක යටතේ use කරා Samsung ලගේ A0 series එකෙන් phones. හැබැයි මේ phone එකට විතරක් අපිට බලා ගන්න පුළුවන් 90 Hz refresh rate එකක්. ඉතින් කට්ටියට කියන්න පුළුවන් Infinix ලගේ මීටත් වඩා budget phones වලට 120 Hz refresh rate එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේකට 90 Hz ලබා දීලා තියෙන එක මොකද iPhone 16 series එකේ 16 එකටත් තියෙන්නේ 6 Hz panel එකක්. ඒ හින්දා ඒක ලොකුවට ප්‍රශ්නයක් කරගන්න එපා. ඉතින් ඒ වගේම මේකේ variants ගැන කතා කරන්න ඕනේ. ඉතින් මේකේ variants අපිට buy කරන්න පුළුවන් 4GB 64GB එක 4GB 128GB එක තමයි මං ගාව තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකේ high range device එක විදිහට 6GB 128GB එක buy කරන්න පුළුවන්.
ඉතින් සාමාන්‍යවට 36999 කට විතර 4GB 64GB එක මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ Samsung ලගෙන් ඔන්න A0 series එකට water and dust resistant IP68 පහසුකම ලබා දීලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳ ෆීචර් එකක් කියලා මට කියන්න පුළුවන්. මොකද කට්ටිය වැස්සේ ෆෝන් එක අරන් යද්දි කවර වල දාගෙන එහෙම අරන් යන්න දෙයක් නැහැ. මොකද මේ පාර මේකට අපිට water and dust resistant පහසුකම Samsung ආයතනය විසින් දීලා තියෙනවා. ඒ කියන්නේ මේක වතුරේ දාලා ෆොටෝ ගන්න එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් වතුරට වැටුණාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේකේ තාමත් අර ඩයිනසෝ කාලේ වගේ මෙන්න මේ පෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් හෙඩ්ෆෝන් ජැක් පෝට් එක තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට හොඳ හෙඩ්ෆෝන්ස් තියෙනවා නම් මේකට ජැක් කරලා ඒකේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට තව කතා කරන්න දෙයක් තියෙනවා. මේකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක පැත්තට ආපුවාම ඇත්තටම අදට උනත් මේක අල්ට්‍රා ප්‍රීමියම් ඩිවයිස් එකක් කියලා කියන්න පුළුවන්. මේකේ ෆිනිෂ් එකත් එක්ක ඉතින් පිටිපස්සේ අපිට ප්ලාස්ටික් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකට ඉරේලියට ලස්සනට දිලිසෙන ඉරි යන ෆිනිෂ් එකක්. ඉතින් මේක මැට් ෆිනිෂ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේකේ කැමරා එකටත් එයාලා සෑහෙන්නම අප්ඩේට් එකක් කරලා තියෙනවා. ඉතින් මොකද A06 එක A05 එක සම්පූර්ණයෙන්ම කැමරාස් දෙකක් වෙනම තිබ්බේ. හැබැයි මේකේ කැමරා එක පැත්තට ආපුවම ගොඩක් ලොකුවට මෙයාලා අප්ඩේට් කරලා තියෙනවා A07 එකට එනකොට. ඉතින් අපි හිතමු A08 එක A09 එකට යද්දිවත් මෙයාලා මෙන්න මේ ලොකු බෙසල්ස් අයින් කරයි කියලා මේ ෆෝන් එකේ. ඉතින් මොකද මේකට සෑහෙන ලොකු බෙසල්ස් අපිට දීලා තියෙනවා. ඉතින් ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ LCD පැනල් එකක් ෆෝන් එකට දීලා තියෙන එක තමයි. IPS LCD පැනල් එක. ඉතින් ඒක තමයි මේ ෆෝන් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් තව ප්‍රශ්න තියෙනවා අපි ඒවා ඉස්සරහට කතා කරමු. ඉතින් ඊළඟට අපි මේකේ කැමරා එක පැත්තට යමු. ඉතින් මේ කැමරා එක පැත්තට ආවම අපිට තියෙනවා ටිකක් ලස්සන ඩිසයින් එකක්. ඉතින් මම හිතනවා ඔයාලටත් ඒක ෆිට වෙන ඇති කියලා කැමරා ඩිසයින් එකක්. ඉතින් ඒකත් මාරම ලස්සනයි. ඊට පස්සේ අපිට මෙතනින් ෆ්ලෑෂ් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා පැත්තට ආවම මෙන්න මෙතන තියෙනවා අපිට මේන් කැමරා එක 50 මෙගාපික්සල් මේන් කැමරා එක. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන 2 මෙගාපික්සල් ඩෙප්ත් සෙන්සර් එකක්. ඉතින් ඒකෙන් ඔයාලට ගොඩක් හොඳ ක්වොලිටි ෆොටෝස් කැප්චර් කර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ වීඩියෝ ක්වොලිටි එක පැත්තට આવොත් ටිකක් දුරට හිතලා මෙයාලා 60 fps වලින් වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් ඩිවයිස් එකක් විදිහට A05 එක හදලා තියෙනවා. ඉතින් ඉස්සරහට මගේ වීඩියෝ වල 60 fps HDR වලින් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ performance පැත්තට આવොත් අපිට බලාපොරොත්තු වෙන්නේ MediaTek Helio G99 කියන ප්‍රොසෙසර් එක තමයි අපිට මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදට උනත් Play Store එකේ තියෙන ඕනම app එකක් මේ ෆෝන් එකෙන් අපිට install කරලා ඒක run කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඉතින් G99 කියන්නේ ගොඩාක් powerful processor එකක් නෙමෙයි. හැබැයි මෙයාලා අපිට මේ තරම්වත් performance දීලා තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයා මේකේ PUBG වගේ game එකක් HDR setting වලින් සෙල්ලම් කරත් කිසිම lag එකක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේකේ තියෙන්නේ Helio G99 processor එක. ඉතින් processor එක පැත්තට ආවම එහෙම තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපිට මේකේ updates ගැනත් කතා කරන්නම වෙනවා. මොකද මේකට මෙයාලා දීලා තියෙනවා version එක Android version 15 One UI 7 series එකේ update එකක් මෙයාලා මේ phone එක අපිට ගද්දිම දීලා තියෙනවා. ඒ වගේම මේ phone එකේ තවත් අපිට බලාපොරොත්තු වෙන්න දෙයක් තියෙනවා. ගොඩක් කට්ටිය phone එකක් අරගෙන අවුරුදු 5ක් 6ක් විතර පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කට්ටියට තමයි මේ අවස්ථාව මේ ෆෝන් එකේ Android 15 version එකත් එක්ක අපිට මේකේ අවුරුදු 6ක් යනකම් අප්ඩේට්ස් දෙනවා කියලා මෙයාලා ප්‍රොමිස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඊළඟට අපිට මේ ෆෝන් එකේ බැටරි එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරොත් ඇත්තටම තියෙන්නේ මිලිඇම්පියර් 4900ක් විතර. මොකද ෆෝන් එක අප්ඩේට් කරලා තමයි යාලා දෙන්නේ. හැබැයි මේකේ රියල් කැපැසිටි එක තියෙනවා මිලිඇම්පියර්ස් 5000ක්. ඉතින් ඔයාලට ඔයා ෆෝන් එක කොහෙන් ගන්නවද කියලා මම තීරණය කරන්න බැහැනේ. ඉතින් ඔයා ගන්න තැන අනුව තමයි ඔයාලට මේකේ බැටරි කැපැසිටි එක එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ. ඉතින් මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. මොකද මම කලින් යූස් කරේ Galaxy A05 එක. ඒකට සාපේක්ෂව මේකේ බැටරි කැපැසිටි එක බැටරි ලයිෆ් එක ටිකක් ලොන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ෆෝන් එකෙන්
අපිට කැමරා එකේ ෆොටෝස් A05 එකෙත් ඇත්තටම අපිට තිබ්බේ 50 මෙගාපික්සල් කැමරා එකයි ඩෙප්ත් සෙන්සර් එක 2 මෙගාපික්සල්. හැබැයි ඊට වඩා performance මේ ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් කැමරා එක පැත්තට ආවා. ඉතින් මේකේ කැමරා එකෙන් ඇත්තටම ඔයාලට දැන් පේනවා ඇති කොහොමද මේකේ වීඩියෝ ක්වලිටි කියලා. ඉතින් ඇත්තටම ඔයාලට හිතා ගන්නවත් බෑ මේක Samsung ද කියලා iPhone එක වගේ වීඩියෝ ක්වලිටි එකක් දැන් ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම ඒක තමයි A07 එකේ කතන්දරේ. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මේක කොච්චරටම ප්‍රීමියම් ඩිවයිස් එකක්ද කියලා. ඒ වගේම ඔයාලට මේකේ ෆින්ගර්ප්‍රින්ට් පහසුකමක් මෙයාලා දීලා තිනවා. ඒ වගේම මේකේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන බේසල්ස් වලින් වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා අපිට ෆින්ගර්ප්‍රින්ට් එකට සහ පවර් බටන් එක ඒ දෙකම එකට ඉන්නේ. ඒ වගේම ඔයාලට ඔතන තියෙන වොලියුම් රොකෝ එකත් ඇත්තටම මාරම කම්ෆර්ටබල් අතට. ඉතින් මේ Samsung එකේ මේ ටික ප්ලාස්ටික් මැට් ෆිනිෂ් එකක් වුණත් මෙයාලා අපිට මේ වටේට අපේ මේ ඇලුමිනියම් ලයින් එකක් එයාලා මෙන්න මේ ලයින් එකට දීලා තියෙනවා. ඉතින් ඇලුමිනියම් වලින් මෙයාලා මේ ලයින් එක ඩිසයින් කරලා තියෙන එක ඇත්තටම මාරම වටිනවා. ඒ වගේම මේ ෆෝන් එකේ මොකක් හරි කේස් එකක් ඇවිල්ලා රිමූව් කරන්න උනත් පිටිපස්සෙන් තමයි වැඩ ටික කරන්න තියෙන්නේ. මොකද මේක water and dust resistant පහසුකමක් එක්කෙන ෆෝන් එකක් නිසා. ඒ වගේම අපිට මේකේ කැමරා පැත්තට මම කලින් කිව්වා වගේ ඩයිනමයික් ෆොටෝස් එහෙම කැප්චර් කරගන්න පුළුවන්. මොකද මේකේ shutter speed එක එහෙම අඩු වෙලා ඒ වගේම ඩිජිටල් ස්ටේබිලයිසේෂන් ඉලෙක්ට්‍රිකල් ස්ටේබිලයිසේෂන් මෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා මේ ෆෝන් එකට. ඉතින් ඒ හින්දා ඔයාලට ගොඩක් හොඳ ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් මට කියන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් මේ බජට් එකට තියෙන හොඳම කැමරා තියෙන ෆෝන් එකක් කියලා. ඉතින් කැමරාව කිව්වත් හරි හොඳම කැමරාව කිව්වත් හරි මේ බජට් එකට තියෙන මොකද එච්චරටම මේකේ කැමරා එක ප්‍රීමියම්. ඔයත් A07 එකක් ගන්නවා නම් අනිවාර්යයෙන් මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් හරි ඔන්න දැන් වීඩියෝ එක අවසානට අවිල්ලා තියෙන්නේ අපිට මේ ෆෝන් එක ඇත්තටම මොන වගේ වැඩවලටද යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේ බජට් එකට මේ ෆෝන් එකෙන් ඇත්තටම සාධාරණයක් කරන්න පුළුවන්ද? ඉතින් ඒක ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. ඇත්තට මේ ෆෝන් එකේ බජට් එක රුපියල් 36999ක් විතර වෙන්නේ මේ ෆෝන් එකේ ලෝම ෆෝන් එක. ඉතින් ඒකත් 4GB 64GB අවුලක් නැහැ. මොකද ඒ ෆෝන් එකත් යූස් කරලා තියෙනවා. ඔයාට තියෙන ෆෝන් එක අරන් පාවිච්චි කරද්දී ඒක එක්ස්පීරියන්ස් කරන්න. කිව්ව විදිහටම Samsung ලගේ ඕවර් ප්‍රයිස් කියන සෙග්මන්ට් එකට අයත් වෙන A0 සීරීස් එකේ A05 එක වගේ නෙමෙයි A07 එක කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell notification එක all කරන්න. ඉතින් ඒක අපේ channel එකටත් අපිටත් කරන ගොඩක් ලොකු උදව්වක්. ඉතින් පුංචි ඉල්ලීමක් තියෙන්නේ subscribersලා 5000ට යන තව බොහොම සුළු ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තින්නේ. subscribersලා 1100ක් විතර. ඉතින් අනිවාර්යෙන් ඒ හින්දා subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නැත්නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් අදට ගිහින් එන්න මේ